ඕකේ අපි බලමු අපේ කොහොම වෙයිද කියලා මේ vlog එක අපි සෑහෙන දවසකින් vlog එකක් දාන්නෙත් මේක edit කරලා දාගන්න පුළුවන් ඒ මං හිතන්නේ ලබනවතර කලින්. It was at this moment that he knew. He fucked up. අපි ගිහින් බලමු. Several months later. දවස් 7යි කිලෝමීටර් 1000යි. හයි අපේ ඩිසෙම්බර් මොනවාද නිවාඩු මොනවාද ඇනුවල් ලීව්ස් ටික අපි ඉවර කරගන්නේ මෙහෙමයි. අපි දවස් 7ක ට්‍රිප් එකක් කියන්නත් බෑ මේක වර්කේෂන් අම්මෝ මේ ඉතින් අපි අපේ ප්ලෑන් එක දැන් අපි යනවා අද ඩොමිනෝස් ඕපනින් එකට යනවා නුවරඑළියේ ඊට පස්සේ අපි යනවා දියතලාවේ ඇන්ඩ්‍රියාල කියලා හොටෙල් එකකට එතන තමයි අපි අද ඉන්නේ ඊට පස්සේ හෙට යනවා UFO-L කියලා කැෆේ එකකට ලන්ච් ගන්න එහෙම්මම නුවරට අදිනවා නුවරට ඇදලා අනිත් යනවා ත්‍රිකුණාමලේ ත්‍රිකුණාමලේ දවස් දෙකක් ඉඳලා ආපහු කඳුරේල චයිස් පාක් කියලා අපි ටැක්ටික පස්සේ කියමුද? ටැක්ටික හරි පාර ගෙන්නතු. ඕකේ මම මේ මයින් Oh, hell no! මැප් එකක් හදන්න ගියයි මේකෙන් මෙහෙම හරි ඕකේ අපි දැන් යන ගමන් ඉන්නේ දැන් මේ වෙලාවේ 6:00යි වෙලාව අපි ගෙදරින් ආවේ 5:50 වගේ චුට්ටක් පරක් වුණා නින්ද ගිහිල්ලා අපි 10:00 වෙද්දි කොහොම හරි කරලා නුවරඑළියේ ඉන්න ඕනේ දැන් අපිට පෙන්නනවා තව පැය 3යි විනාඩි 47ක් ආදගෙtti 10:00 ඉන්නවා කියනවා වින් ඩීසල් ඉඳ ගත්තා. වින් ඩීසල් ඉඳගෙන ඉන්නේ යනවා ඉතින් මේ බසුත් වෙනවා මූණට මේ පාරේ මෙයා මට ඩ්‍රයිව් කරන්න දෙන්න කැමති නෑ මේ පාරේ ලෝ ලෙවල් එකේ. හරි අපි ගිහින් බලමු මේ පැත්තේ කැලණි ගඟ පේනවා අපිට දීදුමත් එක්ක ලස්සනයි මෙහෙමයි ඩ්‍රයිවිං හොඳ නැති හින්දා නෙමෙයි මේ දෙන්නේ නැත්තේ මේ බස් එන්නේ ඇඟට වාහන මේ පාරේ. මම බයයි ලොකු වාහන වලට එතකොට 10 මාට ඉන්න වෙන්නේ නැහැ. 12 මාට ඉන්න වෙන උනාට ප්‍රශ්නයක් නැහැ. 12 මාට ඉන්න. 10 මාට බෑ. මේ වෙලාවේ ඉන්නේ හරිම ලස්සන පැත්තක මේ රුට් එක මහා ලස්සනයි අපි මේ හැටන් හරහා තමයි නුවරඑළිය යන්නේ. මේ මන්නම් පොඩක් බාගට අපි වටවල ඉන්නේ. මන්නම් බාගට බාගයක් නිදාගත්තා. මෙයා නම් බලබල හොඳට බලබලා. මට හරි අමාරුයි. මම තාම නිදා ගන්න ගමන් ඉන්නේ. මේ ඔයාලට පෙන්වන්න තමයි මම මේක ගත්තේ. එහෙනම් good night. bye. මට ටිකක් හන්තානේ වයිබ් එකක් ආව මෙන්න මේ හරියෙන් යද්දි මම මේ ෆස්ට් ටයිම් මේ පැත්තෙන් ඇත්තටම නුවරඑළිය යන්නේ. නුවරනේ ඉතින් නුවර මිනිස්සු ඉතින් මේ පැත්තෙන් යන්නේ නැහනේ. අමෝර. මෙයාලා වගේ තමයි යන්නේ ඉතින්. ඒකනේ කොළඹ කට්ටිය ගිහලා පෙන්නන්න ඕනේ ලස්සන පැති. දන්නෙත් නෑ නුවර කට්ටිය. okay. දැන් ආවා උදේට කන්න නැස්නා මොකද්ද පැටිමේ? නැස්නා සෙන්ක්ලර්. ගම් හොයාගෙන ආව මම කවදාත් ඇවිල්ලා නැහැ මෙතනට අපි ගිහින් බලමු හරියම හරි වඩින්නේ. ගිහින් තියනවා කලින් මේකට නැහැනේ. යනවා ඒ පොයින්ට් එකට සෙන්ක්ලර්. ඉන්ට්‍රස්ට් මොකද තාත්තේ ඉන්නේ නිකන් නාලිකාවක් උඩ වගේ නිකන් ඕකේ අර තියෙන්නේ ඩෙවොන් ෆෝල්ස් මහා ලස්සනයි මම වැඩේ දෙනවා කෑම එකට අපි ගත්තා ඔල් සම්බෝල් සෑන්ඩ්විච් මේ තීකොලෙන් දාපු මොකද? ඒ තීකොලද? තීකොල.
මං ගත්ත ලෙමන් ජූස් එකක්. මෙහෙම තේ බොන තැනකට ඇවිල්ලා ලෙමන් ජූස් බොන එක හරි නැතම එනකොට මට මේ වෙලාවේ ඕනෙම වුණා. එයා නම් බොනවා ඉතින් ට්‍රැඩිෂනල් සිලෝන් ටී එකක්. මොකද බබා මේ? මොකක්ද මේ? ඇයි 1250? දැන් මේ 1250ට ගන්න වෙන්නේ ජේම්ස් ටේලර්. එහෙම තමයි වීව් එක තියෙන්නේ. ඇත්තටම ෆෝට් එකකට ගියා වගේ තමයි. හොඳයිද? ඔව්. බඩි විඟු බඩ ජාරියක් ඉන්නවා. Thank you. අපි ආවා ලන්ච් ගන්න. අපි චෙකින් වෙනවා. තැනකට යම කන්න මාර මීදුම දුම ඔය දැන් කියන්නේ මීදුම් ගලා කන්දි ඉවසන්ට දැසිතේ හරි හරි ඕකේ. නංගි මට යාවා අප්ස්ටේර්ස් එකටම දැන් ඉන්නේ ඔලිම්පස් ප්ලාසා හොටල් එකේ හපුතලේ. ඔයාලට වෙනවා කිසිම දෙයක් පේන්නේ නැහැ. කොහොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. මේ අපේ කොෆි එක එතන තමයි අපි ඉන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ මේ දුම හින්දා. උඩට මන්නට හරි. අපි හිතන් දැන මරු අපි ප්‍රොපර්ටි ගැන චුට්ටක් ඔයාලට කියන්න තමයි යන්නේ. මෙතන තියෙනවා ඉස්සලාම අපි කතා කරොත් ප්‍රෙසිඩෙන්ටල් සූට් ස්වීට් එක සූට් එක ප්‍රෙසිඩෙන්ෂල් ස්වීට් එක ඒක තමයි අර පිටිපස්සේ තියෙන්නේ. අපි වීඩියෝස් දාමු. ඔව් ඒකෙන් පොඩ්ඩක් කියනවනම් කොහොමද ඒක? ඔව් ඒකේ ඕපන් බාත්රූම් එකක් එක්ක වෙනමම ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ඊට පස්සේ අර මොනවද දැලක් තියෙනවා සැපේ නිදාගෙන ඈත බලාගෙන සීනරිය දිහා බලාගෙන ඉන්න ලොකු බෙඩ්රූම් එකක් තියෙනවා. මාරම නීට් ඕගනයිස්ඩ්. yes ඉන්ටීරියර් එක මාරම ලස්සනයි. ඒත් එක්කම පල්ලෙහා තියෙන විලායක අපි හිටියේ ඔව්. විලායකේ ඒකේ රූම්ස් එම යතින් තුනක් තියෙනවා. විලායක තුන ඩබල් රූම් එකයි ට්‍රිපල් රූම් දෙකයිනේ. මාරම හොඳයි. ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ආලකත් ගන්නවා නම් එහෙමයි. නැත්තම් බුෆේ දා ගන්නවා නම් එහෙම ඔයාලා රික්වෙස්ට් කරලා ඒක කරගන්න පුළුවන්. ඒක මේ පල්ලෙහා විලායකේ එයාලා කිව්වා 10 දෙනෙක්ට මේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඔව් අනික මතක් කරන්න ඕනේ මේ ප්‍රෙසිඩෙන්ෂල් සූට් එකට පූල් එකක් තියෙනවා කියලා කිව්වම ඔයගොල්ලෝ හිතනවා ඇති එතකොට විලායකට ආවොත් අපිට යන්න දැන් නැද්ද කියලා. එහෙම එකක් නැහැ. මේ පිටිපස්සේ තියෙනවා කොමන් පූල් එකක් තියෙනවා ටිකක් ලොකු පූල් එකක්.
ඒක ඔයගොල්ලන්ට පාවිච්චි කරන පූල් ෆැසිලිටි එකක් තියෙනවා මේ සීතල කොහෙද දියතලාවේ දියතලාවේ මේක දියතලාව ටවුන් එක මැද්දෙමයි තියෙන්නේ දියතලාවේ ටවුන් එක මැදින් අපි හරියටම කිව්වොත් මේක ඇල්ලයි කපුතලේ හම්තලේ මැද්ද තමා තියෙන්නේ ඒ දෙකම බොන් ෆය දාන්න ඒ දේවල් කරන්න ඔක්කොම ටික ඔයාලට පුළුවන් මෙතනට අවුට් කරගන්න වෙනමම තියෙනවා අර මොනවදකට කියන්නේ ගිනි මැල ගහලා අපි ඩිනර් ගත්තේ එහෙම වීඩියෝස් මේ වීඩියෝ එකේ පෙනේ අපි ඩිනර් ගන්නකොට ගිනි මැලක් ගහලා තිබුණා ඊට පස්සේ අර මැද බොන් ෆය දාන තැන ගහලා තිබුණා ඉතින් හරිම දුකයි යන්න මාරම පීස්ෆුල් හොඳටම නිින්දක් ගියා මාරම කම්ෆර්ටබල් රූම්ස් ඇත්තට මම හිතුවේ මට නිදාගන්න බැරිවෙයි කියලා ඒ ෆෑන්යක්වත් නැතුව පොටෝක්ගේ ෆෑන්යක් තිබ්බනේ හැබැයි සීතලයි කියන්නේ මාරම සීතලයි චූටි වැස්සකුත් ආවා අපි එද්දිම තව ශුට්ටිකින් ඉතින් අපි චෙක් අවුට් වෙන්න යන්නේ we loved the stay මං හිතනවා ඔයාලත් කොහොමද මේක කන්ටැක්ට් කරනවා නම් කට්ටියට කොහොමද කතා කරන්න පුළුවන් කියලා මතක් කරොත් ඔල්රෙඩි තුනක් තියෙනවා අපි නම්බර් එකක් දාන්නම් ඒ නම්බර් එකේ ඔයාලට පුළුවන් ඩිරෙක්ට්ලි යාලට කෝල් කරලා බුක් කරන්න එහෙම නැත්නම් දෙවෙනි එක ප්‍රසිද්ධ විදිය booking.com ඔයගොල්ලන්ට යාළුවොත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න ඕන නම් දියතලාව බණ්ඩා ඒ කියන්නේ සීතල පැත්තකට ඇවිල්ලා මෙතන ඒක කරන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ ඊට පස්සේ ආට වාගේ පාර්ට්නර් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න ඕන නම් පොඩි අර හනිමූන් වයිබ් එකක් වගේ ප්‍රෙසිඩෙන්ෂල් සූට් එක තියෙනවා ඒක අයිඩල් කපල් එකට ඒක මාරම අයිඩල් එතකොට මේ ඔය මෙතන ලොකම විශේෂත්වය හැමතැනටම ඇක්සස් තියෙන එක ඔයාලට නුවරඑළියට යන්නද ඇල්ලට යන්නද හපුතලේ දියතලාව මේ හැමතැනටම සෑහෙනම ඇක්සසිබල් මෙතන අර මැදක තියෙන හින්දා මාරම ලේසි ඔයාලට මෙතන හිටියොත් අර මර සීතල පළාත ඇවිල්ලා ඇවිදලා බලන්න ඉන්න කට්ටියට හොඳයි කියලා yes ඒක අනික ටවුන් එකේ අර පාර හොඳ පාරක ළඟම තියෙන නිසා අර ඕනම වාහනයකට ඔයාලගේ ලොකුම කන්සර්න් එක දැන් උඩ පළාතකට එද්දි මේ යටරන් තියෙන ලොකුම කන්සර්න් එක තියෙනවා යට වදිනවා ඒ ඔක්කොම ඒ ඇත්තටම මම මුලින් මෙතන කාපාකේට දාලා හිතුවා මගේ එකේ આવොත් යට වදී කියලා හැබැයි දැන් මම පස්සේ තේරුණා මගේ එකේ එන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඒක නිසා ඇක්සස් ගැන කියනවා නම් මාරම ලේසි මේන් රූට් එකක තමයි තියෙන්නේ කාපට් පාර තමයි එන්න තිබ්බේ නේ කාපට් පාර තමයි අපි දිගටම ආවේ මේ ඉතින් ඔයාලත් ඇවිල්ලා එහෙනම් පොඩ්ඩක් එන්ජොයි කරලා බලන්න ඉතින් ඔයාලම තමයි ඇවිල්ලා බලන්න ඕනේ අපි කිව්වට වැඩක් නැහැ නේ අපිට ඕන දෙයක් කියන්න පුළුවන් ඔයාලට ඇවිල්ලා මෙහි ෆුඩ් එන්ජොයි කරලා මෙහි පූල් එකේ නටලා බොන්සේ දාලා යාළුවෝ එක්ක සෙට් වෙලා ඉන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ vlog එකෙන් පටන් ගමු. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. hopefully කොහෙද? ඒක කියන්නේ. ඒතකොට ඊළඟ වීඩියෝ බලන්නේ නෑ. ඊළඟට අපි යනවා අද අපි අල්ල පැත්තට ගිහිල්ලා සිනෝරට යනවා. සිනෝරින් යනවා මුහුදු පැත්තකට ලංකාවේ උතුරු මැදද උතුරු නැගෙනහිර පැත්තට වෙන්න තියෙන තැන මම යන පළවෙනි පතාව මෙයා ගිහිල්ලා ගිලෙන්න බැරි බීච් එකක ගිලිච්ච කෙනෙක් මෙයා දණිහිකාට වතුර තියෙනවා එහෙම ගියම කට්ටියට තේරෙයි අපි ඉතින් ඒ vlog එකෙන් හම්බෙමු bye මේ කිත්ත ඒක දාපන්